හෙලෝ ඔයාලා හැමෝම මගේ YouTube චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්න යන්නේ ෆ්‍රිජ් එක ඩීප් ක්ලීනින් කරන එක. ඔයාලා දන්නවද ෆ්‍රිජ් එක හොඳට සේෆ් කරලා තියෙන එකෙන්ම විදුලි බිලත් අඩු වෙනවා කියලා? ඒක තමයි අද අපි බලන්න යන්නේ. ක්ලීන් කරන එකයි පවර් සේව් කරන එකයි දෙකම එකට. මම දිනපතා භාවිතා කරන එකක් තමයි මේ ෆ්‍රිජ් එක. ඉතින් අපි හැමෝම ෆ්‍රිජ් එක දිනපතාම භාවිතා කරන උපාංගයක්. හැබැයි ඒක ක්ලීන් නොකර හින්නකොට ඒකෙන් බෑඩ් ස්මෙල් එකක්, ඒ වගේම අයිස් බිල්ඩප් එකක්, එනර්ජි වේස්ට් එකක් වගේ දේවල් වෙලා යනවා. ඒ නිසා අවම වශයෙන් මාසෙකට වරක්වත් ඩීප් ක්ලීනින් එකක් කරන්න ඕනේ. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් ෆ්‍රිජ් එක අස් කරනකොට ඒ රාක්කවල තියෙන කෑමවල එක්ස්පයිරි ඩේට් එක, ඒ දේවල් එක්ස්පයිරි වෙලා එක්ස්පයර් වෙලාද නැද්ද කියන එක. එක්ස්පයිරි ඩේට් එක චෙක් කරලා එක්ස්පයර් වෙලා නම් ඒවා අපිට ඉවත දමන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි ෆ්‍රිජ් එකේ නොයෙකුත් දේවල් ගබඩා කරලා තියාගන්නවා. අපිත් නොදැනුවම ඒ වගේ දේවල් එක්ස්පයර් වෙලා යනවා. ඉතින් අපිට පුළුවන් අනවශ්‍ය දේවල් ෆ්‍රිජ් එකෙන් ඉවත් කරන්න. එතකොට අපේ ෆ්‍රිජ් එකේ පවර් සේවින් එකත් වෙනවා. ඉතින් මම මේ බලනවා මගේ තියෙන දේවල් වල එක්ස්පයරි ඩේට් චෙක් කරලා එක්ස්පයර් වෙලාද නැද්ද කියලා. ඉතින් මම මේ වෙලාවේදී කරන්නේ ෆ්‍රිජ් එකේ තියෙන බඩු ඔක්කොම අයින් කරනවා. ඉතින් මේ බඩු අයින් කරන්න කලින් අපි කරන්න ඕන ප්‍රධානම දෙයක් තියෙනවා. ඒ තමයි ෆ්‍රිජ් එකේ පවර් එක ඕෆ් කරන එක. මේක පරිස්සමෙන් කරන්න. අපි ප්ලග් එකෙන්ම ඩිස්කනෙක්ට් කරගන්න ඕනේ අපේ සේෆ්ටි එකට. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඊට පස්සේ මේ විදිහට අපිට අපේ ෆ්‍රිජ් එකේ භාණ්ඩ ඉවත් කරගන්න පුළුවන්. මේකෙදි මම ෆ්‍රීසර් එකේ ඩීප් ෆ්‍රීසර් එකේ මගේ තියෙන භාණ්ඩ ටික එළියට ඉවත් කරගන්නවා. මොකද මම මේක ඩීප් ක්ලීනින් කරගන්න යන නිසා. එතකොට අපි බලන්න ඕන ෆ්‍රිජ් එකෙන් විදුලි බිල අඩු කරගන්න කොහොමද කියලා. අපි ඩෝ එක හැම විටම සම්පූර්ණයෙන්ම වැසී ඇති බව චෙක් කරගන්න ඕනේ මුලින්ම. ඒ වගේම ටෙම්පරේචර් එක මිඩල් ලෙවල් එකට තියාගන්න ඕනේ. ඒ වගේම උණුවෙන් ආහාර දාන්න එපා. එතකොටත් වෙන්නේ ෆ්‍රිජ් එකේ විදුලි බිල වැඩි වෙනවා. මොකද අපි උණු ආහාරයක් දැම්මම ඒක රස්නේ අඩු වෙන්න ගොඩ වෙලාවක් යනවා. ඉතින් කූල් වෙන්න, ඒ කියන්නේ කූල් වෙන්න ගොඩාක් වෙලාවක් යනවා. ඒක නිසා වෙන්නේ අනවශ්‍ය විදිහට ෆ්‍රිජ් එකේ කරන්ට් බිල වැඩි වෙන එක. ඉතින් ඒක අපි කරන්න ඕන දෙයක් නෙමේ. අපි හැමතිස්සෙම උණු ආහාරයක් දාන්න කලින් අපි ඒක ගොඩාක් නිවෙන්න තියලා එළියෙන් ඒ ආහාරය ගොඩාක් නිවෙන්න තියලා තමයි ෆ්‍රිජ් එකට ඇතුළත් කරන්න ඕන. ඒ වගේම පසුපස කොයිල්ස් දූවිලි නැතිව තබන්න ඕනේ. මේකත් අපි ඉතාමත් අවධානයෙන් කරන්න ඕන දෙයක්. දූවිලි බැඳිලා තියෙනවා නම් අපි ඒවා පිරිසිදු කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම ෆ්‍රිජ් එක වටා හොඳ එයා සර්කියුලේෂන් එකක් තියද බලන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට ෆ්‍රිජ් එක බිත්තියට ආසන්නයේ නම් අපි ඒ ෆ්‍රිජ් එක සහ බිත්තිය අතර යම් දුරක් තියෙන්න ඕනේ. මොකද ඒ හොඳ එයා සර්කියුලේෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් මේවයින් පුළුවන් අපිට අපේ විදුලි බිල අඩු කරගන්න. එතකොට අපේ ෆ්‍රිජ් එක ඩීප් ක්ලීනින් කරද්දී අපිට අවශ්‍ය වෙන්නේ ලික්විඩ් සෝප් හෝ විනිගර් සහ බේකින් සෝඩා මිශ්‍රණයක්.
මේ සඳහා අපිට soft towel එකක් ඒ වගේම බ්‍රෂ් එකක් අවශ්‍ය වෙනවා. මෙහිදී බ්‍රෂ් එකක් කියන්නේ මම ටූත් බ්‍රෂ් එකක්. එතකොට මම අද දවසේ ෆ්‍රිජ් එක ඩීප් ක්ලීන් කිරීම සඳහා යූස් කරලා තියෙන්නේ ලික්විඩ් සෝප් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. එතකොට මම මේකෙදි කරන්නේ පළමුවෙන්ම ෆ්‍රිජ් එකේ ප්ලග් එක ඩිස්කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ෂෙල්ෆ් වල ඒ වගේම ඩ්‍රෝවර්ස් වල ට්‍රේස් පිටතට ගන්න ඕනේ. ඊට අමතරව අපි ඒවටත් සෙපරේට් වොෂ් එකක් දෙන්න ඕනේ. මෙතනදී පේන්නේ ඔයාලට මම ඒක සෙපරේට්ලි වොෂ් කරන විදිහ. එතකොට මම මේකෙදි යූස් කරේ කලින් සඳහන් කරා වගේ ලික්විඩ් සෝප් එකක්. එතකොට මේ ප්ලාස්ටික් පාර්ට්ස් අපි උණු ජලයෙන් නොවේ හෝදන්නේ. ඔයාට පේන විදියට මම මේ පාර්ට්ස් හෝදන්නේ ගලා යන ජලයෙන්. ඒ කියන්නේ රූම් ටෙම්පරේචර් වෝටර් වලින් තමයි අපි මේක වොෂ් කරන්න ඕනේ. දැන් අපි ෆ්‍රිජ් එක ඇතුළට යමු. එතකොට මේකට ඔයාලට බේකින් සෝඩා හා විනිගර් මික්ස් එකක් ක්ලෝත් එකකට ගෙනල්ලා හොඳට වයිප් කරන්න පුළුවන්. නැත්නම් පිහි දාන්න පුළුවන්. එතකොට මම මෙහිදී බේකින් සෝඩා හා විනිගර් මික්ස් එකක් නෙමෙයි මේ වෙලාවේදී යූස් කරන්නේ. මම යූස් කරන්නේ මේ වෙලාවේදීත් ලික්විඩ් එක. ලික්විඩ් ඩිෂ් වොෂ් එකක් තමයි මෙහිදී යූස් කරන්නේ. එතකොට ඔයාට පේන විදිහට හොඳ ක්ලීන් එකක් අපේ ෆ්‍රිජ් එකට දෙන්න ඕනේ. සමහරක් වෙලාවට අපි ඩීප් ෆ්‍රීසර් එකේ ස්ටෝ කරන්න ගන්නේ මාළු මස් වගේ දේවල්. එතකොට ඒවායින් අපද්‍රව්‍ය නැත්නම් ලේ ඉහිරිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් අපි හොඳට ක්ලීන් කරගන්න ඕනේ. ඊට අමතරව ඔයාට පේනවා ඇති මම මෙතනදී ෆ්‍රීසර් එකේ ඩෝ එක එහෙම පිරිසිදු කරගන්න හොඳට ඒකත් කරන්නේ ලික්විඩ් ඩිෂ් වොෂ් එකකින්. ඒ විදියට අපි හොඳට පිරිසිදු කරගන්න ඕනේ. එතකොට අනවශ්‍ය කුණු තියෙන දේවල් ඒ වගේම තෙල් අපද්‍රව්‍ය සියල්ලම බැහැර වෙනවා. ඒ වගේම අපේ ශීතකරණයෙන් එන දුර්ගන්ධයත් අපිට නැති කරලා දාන්න පුළුවන් මේ ක්‍රමය මගින්. ඒ වගේම ඩෝ රබර් එකත් ඩෝ රබර් සීල් එක බ්‍රෂ් එකෙන් ස්ක්‍රබ් කරගන්න. අවසානයේ ඩ්‍රයි ක්ලෝත් එකෙන් හොඳට වයිප් කරගන්න. එතකොට මම මෙතනදී බ්‍රෂ් එකක් නෙමෙයි යූස් කරන්නේ. අර ක්ලෝත් එකම තමයි යූස් කරලා මගේ ෆ්‍රිජ් එකේ ඩෝ රබර් සීල් එකත් හොඳට පිහිද ගන්නවා. දැන් ඩෝ පොකට් සහ පිටුපස කන්ඩෙන්සර් කොයිල් එකත් ක්ලීන් කරන්න ඕනේ. කොයිල්ස් වල දූවිලි ඉවත් කළොත් එෆිෂියන්සි එක වැඩි වෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මොකද ඒකෙන් කම්ප්‍රෙසර් එක වැඩ කරන වැඩ අඩු වෙන නිසා කම්ප්‍රෙසර් එකට වැඩ අඩු වෙන නිසා විදුලි බිල අඩු වෙනවා. ඒකත් එක ටිප් එකක්. එතකොට අපි දැනගන්න ඕනේ අපේ විදුලි බිල පුළුවන් තරම් අඩු කරන්න. එතකොට අපිට පුළුවන් ෆ්‍රිජ් එකට අවශ්‍ය දේ විතරක් දාන්න. ඒ වගේම ගොඩක් ඩෝ එක ඕපන් නොකර ඉන්න. ඒ වගේම පිටුපස තියෙන කන්ඩෙන්සර් කොයිල් එක ක්ලීන් කරන්න. ඒ වගේම බිත්තියත් ෆ්‍රිජ් එකත් අතර තියෙන ස්පේස් එක වැඩි කරලා ඒකට හොඳ එයක් සර්කියුලේෂන් එකක් හදලා දෙන්න. මෙන්න මේ වගේ දේවල් අපිට කරගන්න පුළුවන්. ඒකෙන් අපිට අපේ විදුලි බිල අඩු කරන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ මම මේ කලින් සෝදපු රැක්ස් හයි කරගන්න විදිය. එතකොට මේ රැක්ස්නුත් හොඳින් වේලලා තමයි මම මෙතන සවි කරගන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට ආහාර
පිළිවෙලට අසුරා තියන්න. මේ ඔක්කොම ඉවර කරාට පස්සේ අපිට ඒ දේ කරන්න පුළුවන්. එතකොට අපේ ශීතකරණය මුල ඉඳන්ම පිළිවෙලට පිරිසිදුව සකස් කරගන්න හැකියාවක් තියෙනවා. මේ දේවල් ෆලෝ කරලා බලන්න ඉතින්. පිරිසිදු ෆ්‍රිජ් එකක් කියන්නේ පිරිසිදු කිචන් එකක් කියන එකට. ඔයාලට මේ වීඩියෝ එක උපකාරී වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම channel එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. බයි!